යකෝ මිනිස්සුන්ට වඩා මිනිස්සුන්ට දෙන්න ළමයි ගෙදරින් කෑම එක දෙනවනේ. අද ඒකත් නෑ මාත් අර දෙලුල් බතුල් දෙනවා. අර මං ඔය මට කාට උයන්න බෑනේ. ඉතින් බල්ලොන්ට කන්න විතරනේ මං උයන්නේ. ළමයි තමයි එහෙන් තමයි මං කන්න දෙන්නේ. ඒ වල්ලා මේ ළමයට කරදරයක් කියලා. ළමයා ඉස්පිරිතාලේ ගිහලා ඉතින් අද විදියන්නේ මට අදම කන්න උනා. බල්ලොන්ට උපම් මාත් දෙනවා. බල්ලොන්ට උපම් මාත් දෙනවා. කිනල කෑ අරු බල්ලොන්ට කියලා බල්ලොන්ට කියලා අපිරිසු ඉන්නේ නැහැ නේ හොඳට උයන්නේ මේ උන් අර අනිත් උන් දෙන්න තව දෙන්නෙක් කියන උන් කියන අද නම් මේ උයා තියන්නේ මේ මං කියනවා කාලම කියනවා මේ පැලේ ඉන්නේ හරි වෙන වාගේ නෙවෙයි කියලා ඒතරම ඉස්සරහට යනකොට වඩමඩ වලංග දෙල් ගහනවා මං නම් ඔයාලා නැති යන්නේ ඒ කඩානේ ඉන්නලා මොකද දන්නවද ஞான இல்லாம சும்மா பிடிச்சிட்டு இருக்க எப்படி நெல்லில் அப்படி කියලා මම මෙහෙ ඕඩර් ගන්න ඕඩර් එන්නේ නැහැ ඒකට පිටින්නේ නැහැ ඔව් ඉතින් මට මගුල කස්ටමර්ලා ඉන්නවනේ මම මේ අපි පොලිස් වලට බෑවේ நம்ம இந்த தீய காணும் நான் வந்து பையனா நிமிஷம் போல ஒரு கூட்டமே வந்துட்டு இப்போ வீட்டில் பெயிண்ட் கட்டிலாம் போட்டு අපේ විලායි අර ඒ කාලේ 10 මරුවෙන්ද කොණ්ඩ ඊට වඩා 5000ක් වැඩි පොඩි ඒ මිල්ලන්නේ එපා කිව්වා එන අපි කොයින් හරි ගන්න කිව්වා මම කියලා දුන්නේ මම ගියුම් ගහත් මේ කොළ යන්තම් සේට් එකක් දාලා ඊපස්සේ වැඩි ප්‍රමාණ සේට් එකක් හොඳයි. ඒක තමයි නවත්තන්න තමයි අමාරු. නවත්තන්න පුළුවන් දැන් කකුල අමාරු. මාස්ටර්. එදා ආවා ගෙදරට. ගියේ යාලා හිටියන අප්පා. இங்கெல்லாம் யானை வந்தால் தான் ஓடி போய் ஏறிக்கிறது சேஃப்டிக்கு அது சரி இதுமாரி நீங்கள் அடித்து சும்மா சும்மா பார்க்கலன்னா கஷ்டம்தான்
බයික් කරන් පයිප් පුළුවන්. මගේ බැටේ කෙලෙ. ඔය ඉතින් කරකේ ලයින් වල ඉන්නේ නැහැ. අර කොට වෙලා ඉන්නව නේද? දැන් ඉතින් පල්ලේ අරගෙන ලයිට් මොනවායිද? ලයිට් එක ඉඳයි. ලයිට් එකකින් ඉන්න නේ මේ ඊටසේ මේකේ වැල් වගේ ගෙවිලා තිබ්බා දැම්මා. අපි අමාරුත් සෙට් කරගන්න. ඒක ගෙවෙනකන් ටිකක් අමාරු වුණා.